රටේ පාලන තන්ත්‍රය විදහා දක්වනවා. මේ හැමදේම වැඩ කරන රාළගේ චරිතය නිරූපණය වෙන්නේ පොදු ජනතාවයි. දෙවන ගීතය උදාගත්තේ රතු හැටකාරී නාට්‍යය. ඒ මුළු මහත් මානව සංස්කෘතියම සිහි උපහාසයකට ලක් කරනවා. දෙවැනි ගීතය ලූෂන් ගුලසිංහයන්ගේම නිර්මාණයක් වූ තාරාව ඉහළදී නාට්‍යය. මේ ගීතයත් පද රචනයත් ලංකා නාට්‍ය සංගීතයේ නව නැම්මක් ඇති කළා. 70 දශකයේදී බිහි වූ තවත් දේශපාලන උපහාසයක් වූ දෙව්ලොව යනකන් නාට්‍යයෙන් අප අවසන් ගීතය උපුටා ගනු ලැබුවා. මේ ගීතයේ ගුරුවාගේ නියෝජනය වන්නේ ජනතාවයි. ඊනියා පොරොන්දු දෙමින් ගුරුවාගේ කලපිටින් දෙව්ලොව යන්නේ අපේ නායකයෙනි. ඉතින් රසික රසිකාවියනි ඔබ සූදානම්ද? අප සූදානම්. Okay, guys, next time this next event is a surprise. I want everybody to close your eyes for a few minutes, okay? The Sonduru Javanika, that consists of most popular songs from Sri Lankan stage dramas. Most of the songs based on political theme. So when you watch them, try to get the hidden meaning out of them. Please, close your eyes for 2 minutes. Thank you. Yeah.
Yes, it's